රාත්‍රී 11:50 ඇත. මහා වැස්ස මැද කසුන් තම පැරණි මෝටර් රථය පදවමින් සිටියේ පාළු වත්මයාලක් මැදින් වැටී ඇති පාරකය. හදිසියේම පාර අයිනේ සුදු පැහැති කුඩයක් ඉහලාගෙන සිටින තරුණියක් පුහුදුතු විය. ඔහු වාහනය නැවතුණේ. ඉන්පසු මෙසේ ඇසුණේය. නාගි මේර තනියම මොකද කරන්නේ? වැස්සත් වැඩි. මම ටවුන් එකට යනවා. එන්න මම දාගෙන යන්න. තරුණිය කිසිවක් නොකියා පසුපස අසුනට ගොඩ විය. ඇය ඇඳ සිටියේ තෙතබරිත වූ සුදු පැහැති ගවුමකි. ඇය සිටියේ දැඩි නිශ්ශබ්දතාවයකය. කහටද යන්න ඕනේ? මං කියන්න. විනාඩි 10ක් පමණ නිහඬව ගෙවී ගියේය. කසුන් ඇය දෙස කැඩපතින් බැලීමට උත්සාහ කළත් ඇගේ මුහුණ පැහැදිලිව පෙනුනේ නැත. වාහනය ඇතුළත අමුතුම සීතලක් දැනෙන්නට විය. තරුණිය එකවරම සිනාසෙන්නට විය. මේ පාරේ රැයට තනියම ඉන්න එක භයානකයි. මේ පැත්තේ මිනිමැරුමක් වෙලා තියෙනවා කියලා අහලා තියෙනවා. භයානකයි. ඔව් මමත් එහෙම හිතුවා. මීට අවුරුදු 2කට කලින්. මාව මෙතනදී මැරුව දවසේ මොනවා? මොකක්ද කිව්වේ? කසුන් බියෙන් ගැහෙමින් බ්‍රේක් තද කළේය. ඔහු වහාම පසුපස අසුන දෙස බැලුවේය. නමුත් පසුපස අසුනේ කිසිවෙකුත් සිටියේ නැත. තිබුණේ තෙත බරිත වූ කුඩය සහ අසුන මත ඉතිරි වූ වතුර බිඳු කිහිපයක් පමණි. කසුන්ගේ ඇඳ කිලිපොලා ගියේ වාහනයේ රේඩියෝවෙන් ඉබේම ගීතයක් වාදනය වන්නට වූ නිසාය.